කාලයක් පුරාවට අපේ පාසලේ දුවදරුවන්ට විද්‍යා විෂය උගන්වපු ගුරුතුමිය. ඉතින් 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අපිට මෙතෙක් කාලයක් පුරාවට ඉතාමත් හොඳින් විද්‍යා විෂය අමාරු විෂයක් වුණත් ඒ අපිට ඉගෙනුම ලබන්න පුළුවන් විදියට ඉතාමත් කරුණාවෙන් ඉගෙනුවා. ඒ වගේම හැම දරුවෙකුටම එක හා සමානව ආදරෙන් කරුණාවෙන් විද්‍යා විෂය ඉගෙනුවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා රම්ලතා ටීචර්ට රම්ලතා ටීචර්ගේ විශ්‍රාම ජීවිතය ඉතාමත් හොඳින් කිසිම ලෙඩක් දුකක් නැතුව සතුටින් ගෙවන්න පුළුවන් වේවා කියලා. රම්ම මැඩම් මේ පාසලේ විද්‍යා ගුරුතුමියක් හැටියට විශාල කාලයක් ශ්‍රේණි කළා. ඒ වගේම විද්‍යා විෂය පිළිබඳ ප්‍රවීණ ගුරුතුමියක් එතුමිය. මේ පාසලේ මම එතුමියව අඳුරගෙන අවුරුදු 3ක් විතර වෙනවා. මේ කාලයේ ඉඳලා ඉතාම සහයෝගයෙන් විෂය සම්බන්ධව අපිත් එක්ක කටයුතු කළා. ඉතින් ඒ නිසා ඉතා පහසුවෙන් මේ පාසලේ අපිට කටයුතු කරන්න පහසු වුණා විද්‍යා විෂය සම්බන්ධව. ඒ වගේම ග්‍රන්ථපත්‍ර නිර්මාණය ගැන, පිළිතුරු ගැන ඉතින් අපිට ගොඩාක් උපදෙස් ලබා දුන්නා. ඒ වගේම කරන විදිහ ගැන හුඟක් කරුණු කියලා දීලා තියෙනවා. ඉතින් විෂය සම්බන්ධව වගේම විද්‍යාගාරය පවත්වා ගැනීමේ කටයුතු ගැනත්, ඒ ලිපි ලේඛන පවත්වා ගැනීම ගැනත් ඉතින් අපිට ගොඩාක් මඟ පෙන්වීම ලබා දුන්නා. මේ පාසලේ කටයුතු කිරීම ගොඩක් පහසු වුණා එතුමියගේ ලැබුණු විශිෂ්ට සහාය නිසා. ඉතින් අපි එතුමියට සුවබර විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරනවා. රම්මලතා ටීචර් කියන්නේ හොඳ ටීචර් කෙනෙක්. අපේ රම්මලතා ටීචර් විද්‍යා විෂය ගැන්වුවා. ටීචර් අපිට පරීක්ෂණ පවා හොඳින් සිදු කරා. අපිට දන්නේ නැති කරුණක් එහෙම තිබ්බම වැඩියෙනුත් ඒක පැහැදිලි කරා. ටීචර් හොඳ ටීචර් කෙනෙක්. විශ්‍රාම යන අපේ රම්මලතා ටීචර්ට සුබ අනාගතයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලතා ටීචර් මට හම්බුනේ මේ පාසලට ආවට පස්සේ. මම එනකොටත් ඇය මේ පාසලේ සේවය කරන ගුරුවරියක්. ටික කාලයක් ඇසුරු කරද්දී ඇය ගැන මම ගොඩක් දේ තේරුම් ගත්තා. ඇය දරුවන්ට උගන්වන කටයුත්ත වගේම අපි එකතු වෙලා කරන පාසලේ ඕනෑම කටයුත්තකදී දැක්වූ සහයෝගය අප්‍රමාණයි. යමක් පැවරුවොත් ඇයට ඒ පැවරපු කාර්ය තාම මැනවින් ඉෂ්ට කරපු ගුරුවරියක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඇය විභාග කටයුතු වලට විශාල සහයෝගයක් දැක්කේ. විභාගවලදීත් ඇය විශාල සේවයක් කරා. අපිට කරන්න බැරි සේවයක් ඇය විභාග කටයුතු වලදී කරා. ඒ වගේම ඊටාම නිහතමානී කවදාවත් තරහ යන්නේ නැති නිහතමානී චරිතයක් කියලා කියන්න පුළුවන් රම්මලතා ටීචර්. අවසන් වශයෙන් රම්මලතා ටීචර් මහත්මියගේ විශ්‍රාම දිවිය ඊටාම වාසනාවන්තව ලෙඩක් රෝගයක් කරදරයක් නැතුව නිරෝගීමත්ව ජීවත් වෙන්න දරුවෝ සහ පවුල සමග එකතු ලස්සන ජීවත් වෙන්න පුළුවන් ලස්සන නිරෝගීමත් සැපවත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. මේ විද්‍යාලයේ විද්‍යා ගුරුවරියක් වශයෙන් සේවය කරපු ඒ.ඩී. රම්ලතා ගුරු මහත්මිය මෙම විද්‍යාලයේ අවුරුදු 12ක පමණ විශාල සේවයක් සිදු කරා. විද්‍යා ගුරුවරියක වශයෙන් ප්‍රධාන වශයෙන්ම ඊට අමතරව ඒ විෂය ගුරුවරියක් පමණක් නෙවෙයි විශේෂයෙන් මගේ පරිපාලන කටයුතු වලට විශාල සහයෝගයක් දුන්නු ගුරු මහත්මයා. එතුමිය දැන් විශ්‍රාම දිවියට එළඹෙනවා තව 9 දිනකින්. ඒ කරපු සේවය ඉතාමත් අනගිබවණීයයි. දරුවන් වෙනුවෙන් විශේෂ පමණක් නෙමෙයි දරුවන්ගේ ජීවිතයට පවා ලොකු ආදර්ශයක් වුණා ඇය ගුරු මාතාවක්. ඇය අඳින පළඳින ආකාරය, ඇයගේ සිනහව මේ හැමදේම හරි අව්‍යාජයි. හොඳ දරු තුදෙනෙක්ගේ ගුරු මවක් දරුවා ඇසකට නැනස පෑදුවා වගේම ඇයගේ දරුවන් තුන්දෙනාට හොඳට උගන්වපු හොඳ මවක් වශයෙන් තමයි හඳුන්වන්න පුළුවන්නේ. ඇයගේ අව්‍යාජ සිනහව ඉතාමත් හරි වැදගත්. ඒ තරමේ ඇය විද්‍යාවට පමණක් නෙමෙයි සමස්ත අපේ ජාතික විභාග වලදී විශිෂ්ට සේවයක් කරපු ගුරු මහත්මියක්. ශිෂ්‍යත්වයේ සාමාන්‍ය පෙළ උසස් පෙළ මේ හැම එකේම උත්තරපත්‍ර පරීක්ෂකවරයෙකු වශයෙන් ඒ වගේම විභාග ශාලාධිපතිනියක් වශයෙන් විශිෂ්ට කාර්යභාරයක් මේ විභාග වෙනුවෙන් ඇය සිද්ධ කරා. ඇය විශිෂ්ට ගුරුවරියක් වශයෙන් තමයි මම ඇයව හඳුන්වන්නේ. බලාපොරොත්තුවක් තිබුණේ මුලින්ම
බැංකු නිලධාරියක් වෙන්න. නමුත් ඒ අවස්ථාව දිවිහියා. ඉන්න අනතුරුව මට හිතුණා විද්‍යා ගුරුවරියක් වීමේ ආසාවක් තිබුණා. ඒ අනුව තමයි මම මුලින්ම විද්‍යා ගුරුවරියක් වශයෙන් අයිදුම් පත්‍ර දාලා ඉතින් සමත් විභාගයෙන් සමත් වෙලා ඊට පස්සේ මුල්ම පත්වීම ලැබුණේ මර්ගදහමුල ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයට. ඉතින් මම පොංගුඩුමුල සාන්තානිකෝනි කනිෂ්ඨ විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබාගෙන ගියේ 1997 ජනවාරි 3 වෙනිදා. ඒ පොංගුඩුමුලේ ඉන්න අවස්ථාවේදී මට හිතුණා මේ කටුවැල්ලේගම නවෝදයා මහාවිද්‍යාලයට එන්න ඕනේ කියලා. ඒ චේතනාව ඇති වුණේ 1995. මොකද මම පහේ ශිෂ්‍යත්ව විභාග රාජකාරී වශයෙන් මුලින්ම ආවේ මේ පාසලට. ඒ අවස්ථාවේදී හිතුණා මට ඇත්තටම කටුවැල්ලේගමට එන්න තියෙනවා නම් හොඳයි කියලා. ඉන් අනතුරුව වර්ෂ ගණනාවක් ගිහිල්ලා 2014 ජනවාරි 2 තමයි මේ පාසලට ආවේ. එම කාල සීමාව තුළදී අපේ විදුහල්පතිතුමාත් ඒ වගේම අනිකුත් සහෝදර ආචාර්ය මණ්ඩලෙත් තාමත් සුවත්වීව කටයුතු කළා. ඒ අවස්ථාවේදී යම් හදිසි අනතුරකට මුහුණ පාන්න සිදුවන 2017 දෙසැම්බර් 16. මොකද මේ අප සාමාන්‍ය පෙළ විභාග රාජකාරී ගිහිල්ලා යන අවස්ථාවේදී මා අනතුරකට මුහුණ පෑවා. ඒ අවස්ථාවේදී මගේ සහෝදරයෝ ඇවිදිලා සහෝදරියන් විදියට තේජා මහත්මියත් මල්ලිකා මහත්මියත් ඇවිදිලා මා ළඟ නතර වෙලා මට ඒ වෙලාවේ සහයෝගය ලබා දුන්නා. මට ඒක කොයිම මොහොතකවත් අමතක වෙන්නේ නැති සිද්ධියක්. ඒ වගේම මම යම් මට ගැටලුවක් ඇති වුණත් හැම කෙනෙකුගෙන් මොකක් හෝ උපදෙසක් ලබා දීලා ඒකට සහයෝගය ලබා දෙනවා. ඉතින් ඒ ජීවිතේ දැන් නිමා වේගන යන්නේ පාසල් ජීවිතේ. ඒ නිර්මලා ටීචර්ත් මගේ සහෝදරියක් වගේ ඕනෑම විදියකදී විද්‍යාව විෂය කරන විද්‍යා එක්ක සහයෝගයෙන් කටයුතු කළා. ඇත්තෙන්ම මට හම් වෙච්ච චරිතයක් තමයි නිර්මලා ටීචර්. ඒ වගේම අනිත් සෑම කෙනෙක්ම සනුජා ටීචර්, අශෝක සර්, ඩිලානි ටීචර් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ කරු ඥානෝදා ස්වාමීන් වහන්සේ, විපස්සී ස්වාමීන් වහන්සේ. ඔය සෑම කෙනෙක් සමගම සුවදශීලීව සහයෝගයෙන් කටයුතු කළා. විදුහල්පතිතුමා විශේෂයෙන් මතක් කරන්න ඕනේ හැම අවස්ථාවකදීම වෙන්න ඕන මොකද්ද කරන්න ඕන මොකද්ද කියලා හුඟක් වෙලාවට පෞද්ගලික ජීවිතයේදී පවත්වන ගැටලුකාරී අවස්ථාවලදී ඒකට විය යුතු විසඳුම් මොනවද කියලා හුඟක් උපදෙස් ලබාගෙන තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවල සෑම කෙනෙකු මට මොන හෝ උපකාර කරලා තියෙනවා. ඉතින් මේ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. දැන් ඉල්ලා සිටින්නේ ඉදිරියට ප්‍රාර්ථනා කරන්නේ මේ පාසලේ දරුදරියන් මීට වඩා හොඳ අධ්‍යාපන මට්ටමකට ළඟා වෙලා දරුදරියන් රටේ යහමඟ වෙනුවෙන් හොඳට රටට වැඩදායි දරු පරපුරක් මේ පාසලෙන් ගිහි වේවායි කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කාර්ය මණ්ඩලයට දුවල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් ඒ කරන්නා වූ තමන්ගේ රාජකාරී ඒ අයුරින් ඉෂ්ට සිද්ධ කරලා ජනප්‍රිය පාසල බවට පත් කර ගැනීමට හැකියාව ලැබේවායි කියලා මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.